අසිරිමත් කඳුකර මංගල්‍යය. පුංචි අම්මාගේ සොඳුරු මගුල් ගෙදර. ටොයිලා පුංචි අම්මාගේ මගුල් ගෙදර. මට එදා අපේ පුංචි අම්මාව පෙනුනේ චූටි කාලේ කියවපු සුරංගනා කතා පොතක ඉන්න ලස්සනම ලස්සන සුරංගනාවියක් වගේමයි. මම පුංචි අම්මාගේ බිම ගෑවෙන තරමට දිගම දිග සුදු පාට සිනිඳු වේල් එක හරි පරිස්සමට අත් දෙකින්ම අල්ලගෙන. එයාගේ පිටිපස්සෙන් ගිය හරිම උජාරුවෙන්. එදා එල්ම්ස්වුඩ් ලෝරෙන් නිම්නයම පුංචි අම්මාගේ මගුල් ගෙදරට ලහි ලහියේම ලෑස්ති වෙලා වගේ. මුළු කඳුකරේ පුරාවටම පුදුම ලස්සනයි. ඒ මගුල් ගෙදර හැම මොහොතක්ම හරිම ලස්සන පරණ චිත්‍රපටයක රූපරාමු වගේ එකින් එකට මැවිලා පේනවා. මම මගේ ජීවිතේ දැකපු රසම රස කෑම ಜಾති ගොඩක් පිරුණු මගුල් කෑම මේසෙ දැක්කෙත් එදා තමයි. ට්වයිලා ඒප්‍රිල් වින්ටර් 22 වන වියේ පසුවන ලද මාගේ මව වන ඊඩිත් ස්වෝන් වින්සර්ගේ බාලම නැගණිය වූ අතර බිය අත්තම්මාගේ ආදරණීය බාල දියණිය විය. ඇය සහ මා අතර වූ ඉතා කෙටි වයස් පරතරය ඇගේ කඳුකරයට ආවේනික රූමත් ස්වභාවික සුන්දරත්වය මෙන්ම ඇගේ සුහදශීලී ආදරණීය බව නිසාම මවගේ පාර්ශ්වය අතුරින් මා අතිශයින්ම ඇලුම් කළ පුංචි අම්මා ඈ විය. ක්‍රිස්තු වර්ෂ 1980 වසන්ත ඍතුවේදී එල්ම්ස්වුඩ්හි රෝවන් විල තීරයට යාබදව පිහිටි බියත්තම්මාගේ කඳුකර නිවහනේදී පැවති ටොයිලා පුංචි අම්මාගේ විවාහ මංගල්‍යය මාගේ ජීවිතය තුළ මා සහභාගී වන ලද අතිශයින්ම මනස්කාන්ත මෙන්ම සුන්දරතම විවාහ මංගලෝත්සවය විය. වසන්ත ඍතුවේදී නැවුම් චෙරිමල්වල සෞම්‍ය ශ්වේත පැහැයෙන් සහ රෝස පැහැයෙන් කල එළිවන එල්ම්ස්වුඩ්හි රෝවන් විල තීරයට පහළින් සොඳුරු ලෝරෙන් නිම්නයම උත්සවශ්‍රීන් ඇලලී ගොස් තිබූ අතරම හරිත පැහැති ලෝරෙන් තැනිතලාව පුරාවටම දීප්තිමත් කහ පැහැති බටර් කප් මෙන්ම සුදු පැහැති ඩැෆඩිල් මලින් සැරසී තිබුණි. සියුම් මුතු වැනි පබළ විත්තක් සහ සුදු පැහැති සිහින් බේබීස් බ්‍රේත් මල් කිනිති කිහිපයකින් සරසන ලද පුංචි අම්මාගේ සෞම්‍ය රන්වන් පැහැති මෘදු කැරළි ගැසුණු ලිහිල් වරලස ක්‍රීම් මිශ්‍රිත අයිවරි පැහැයට හුරු සිහින් ලේස් රිබන් පටි වලින් වැඩ දැමූ සේදමය දිගු මංගල ගවුම පුරාවටම සියුම් ලේස් සහිත එම්බ්‍රොයිඩර් මල් මෝස්තර හුරු බුහුටි මුතු ඇටයක් සහිත දියමන්ති කරාබු ජෝඩුව සමනලුන් මුද්‍රිත තුනී ලේස් සහ පබළ වලින් හැඩවුණු වින්ටේජ් වර්ගයේ අඩි උස සපත්තු ජෝඩුව ඇගේ අතගත් මනමාලයා වූ ලොකුටි චිත්‍ර ශිල්පියෙකු වන 26 හැවිරිදි කඩවසම් හීන්දෑරි හෙන්ලේ වින්ස්ලෝ බාප්පා ලෝරෙන් නිම්නයෙන් නෙලා ගන්නා ලද නැවුම් ඩේසි සුදු පැහැති කැලෑ රෝස සහ පියෝනි මල් මෙන්ම බේබිස් බ්‍රේත් මල් කිනිති කිහිපයකින් සකස් කළ පුංචි අම්මාගේ මල් පුකුර සියුම් බටර් ක්‍රීම් අයිසින් තට්ටුවකින් සහ කැමෝමයිල් මල් මෙන්ම ස්ට්‍රෝබෙරි සහ එල්ඩර්බෙරි කිනිති ස්වල්පයකින් සරසාගත් රවුම් හැඩති මගුල් කේක් ගෙඩිය රෝවන් විල තීරයට මදක් එපිටින් පිහිටි අතුරු කිලි විහිදා ගිය දැවැන්ත ඔල්ඩර් තුරු සෙවණේ වූ තැඹිලි පැහැති මැරිගෝල්ඩ් මල් පෙති අතුරන ලද උත්කර්ෂවත් මගුල් කෑම මේසය පුංචි අම්මාගේ කඳුකර මංගල්‍යය සම්බන්ධයෙන් ලදරු මාගේ හදවත පත්ලට කිඳා බැස ඇති සොඳුරු නොස්ටැල්ජියාවේ සාරාංශයයි. එල්ම්ස්වුඩ් කඳුකරේට්ටම ආවේනික වට්ටෝරුවකට අනුව සකස් කළ රෝස්මරි පාස්ලි තයිම් මෙන්ම සුදුලුණු යොදා ග්‍රිල් කරන ලද රසවත් කුකුල් මස් පිරවූ පොසලේන් බන්දේසි උණු උණුවේ බේක් කරන ලද දුඹුරු තිරිඟු පාන් ග්‍රිල් කරන ලද චීස් සහ අර්තාපල් පෙති කොළ පැහැති බෝංචි මෙන්ම කැරට් රෝස් කරන ලද රසවත් චීස් සහිත සැමන් කහ පැහැති කැලෙන්ඩියුලා මල් පෙති වලින් සරසාගත් බටර් ක්‍රීම් කප් කේක් වියෝලා මල් පෙති වලින් හැඩවුණු උකු කිරි රසැති බටර් මිල්ක් විස්කෝතු එල්ම්ස්වුඩ් කැලෑ බෙරි චීස් කේක් සහිත උණුසුම් මෙන්ම ප්‍රණීත නැවුම් සුවඳති අපූරු මගුල් කෑම මේසයක් විය. අතරින් පතර වූ දම් පැහැති පින් කුෂන් මල් කිනිති ස්වල්පය බැගින් පිර වූ කුඩා වීදුරු බෝතල් වලින් කොටන් ලේස් ඇතිරිල්ලකින් හැඩවුණු මගුල් කෑම මේසේ සුන්දරත්වය තව තවත් ඉස්මතු විය. ටොයිලා පුංචි අම්මා කඳුකරේ වූ පිවිතුරු සොබා සෞන්දර්යයේ ස්පර්ශයෙන් හැඳී වැඩුණු යුවතියකගේ වූ සෞම්‍ය සුන්දරත්වයෙන් පිරි අතිශයින්ම සොඳුරු මනාලියක වූ අතර ඇගේ ස්වභාවයෙන්ම ස්ට්‍රෝබෙරි පැහැති දෙදොල් මත යන්තමින් තවරන ලද දිස්නය සහිත තොල් ආලේපන ස්වල්පයක් පමණක් විය. ලා රෝස පැහැති තුනී පවුඩර් තට්ටුවක් පමණක් යන්තමින් ආලේප කළ ඇගේ රතු පැහැති කැලැල් කිහිපයක් සහිත කොපුලේ දකුණු පසින් වූ දුඹුරු පැහැති කුඩා උපන් ලප
මාලයකින් ඇගේ ලාලිත්‍යය තවත් ඉස්මතු විය. ඇගේ සිහින් උත්සූ ගෙල ශ්වේත පැහැති මුතු සහිත දියමන්ති මාලයකින් හැඩවී තිබුණි. සෞම්‍ය හිරු එළිය පතිත වීමෙන් රන්වන් පැහැයෙන් දිදුලන මෘදු කෙටි රෝම සහිත සියුමැලි දකුණත සිහින් රත්රන් මිශ්‍රිත දියමන්ති පළඳනාවකින් සැරසී තිබුණි. සිනාසෙන විට නිරතුරුවම සිහින් වන දුඹුරු පැහැති ඇගේ දෑස් තුළෝ පිවිතුරු සුන්දරත්වය එල්ම්ස්වුඩ් සියුම් හිරු කිරණින් තව තවත් ඉස්මතු විය. රැලි සහිත බෝරිච්චියත් අල්ලන ලද තරමක් පිම්පුණු නෙට් සාය කොටසක් සහිත ක්‍රීම් සුදු පැහැති දිගු ගවුමකින් සහ රැලි ගැසුණු බ්‍රූනට් වරළස මත පසකින් රැඳවූ ඩේසි මල් ස්වල්පයකින් හැඩවුණු හුරු පුහුටි වේවැල් මල් කූඩයක් ද අතැතිව ටොයිලා පුංචි අම්මාගේ මංගල්‍යයේ දඟකාර මල් කුමරිය මම වෙමි. බී අත්තම්මාගේ ලී තරප්පු නිවහනේ ඕක් ලීයෙන් නිම කරන ලද ස්තෝප්පුවට මුහුණලා වූ සුදු පැහැති මලින් පිරී ගිය මැග්නෝලියා තුරු සෙවනේ ලැවැන්ඩර් පැහැති එල්ම්ස්වුඩ් සන්ධ්‍යාව පහන්වර තුරුම සෞදිය පුරමින් අපි එදින කාබී නටා ගයා ප්‍රීතිමත් වූයෙමු. සියල්ලන්ගේම ප්‍රීතිඝෝෂාවන් සහ ඔල්වරසන් මධ්‍යේ එල්ම්ස්වුඩ් මංගල චාරිත්‍රයකට අනුව ටොයිලා පුංචි අම්මා පිටත්වීමට මොහොතකට පෙර විසි කරන ලද මංගල මල් පොකුරල්ලා ගැනීමට ලීනා ලොකු අම්මාගේ වැඩිමහල් දියණිය එදින සමත් විය. බී අත්තම්මා අම්මා මෙන්ම හේසල් පුංචි අම්මා විසින් සතියකට පමණ පෙර සිට ලෝරෙන් නිම්නයෙන් නෙලාගෙන මද පවනේ අන්තම්මින් වේලාගත් කැලෑ රෝස මල් පෙති අතුරන ලද ලෝරෙන් නිම්නය වෙත වූ සොඳුරු මාවත ඔස්සේ එදින සන්ධ්‍යාවේදී සුදු පැහැති පියෝනි මල් සහ ලේස් රිබන් පටි කිහිපයකින් සරසාගත් බෙන්ට්ලි වර්ගයේ සුදු පැහැති මෝටර රථයෙන් මනමාල යුවළ මධු සමය බලා පිටත්වීමත් සමගින් එම අසිරිමත් කඳුකර මංගල්‍යයෙහි සොඳුරු සමාප්තිය සනිටුහන් විය.